කළුකුහර හා ආකාශ වස්තුන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හොකින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින් පෙළෙන් දියුණු ජීවීන් සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම ඔස්සේ ලද ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන ඔබගේ කෙස් කෙලින් සිටුවිය හැකි රහසක්ද ඇත. ඇමරිකා එක්සත් ජනපදයෙහි නෙවාඩා ප්‍රාන්තයෙහි ලාස් වේගාස් අගනගර බල ප්‍රදේශයෙහි මොජාවේ නම් මරුකතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා සංකීර්ණයකි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර. මෙම ගුවන් හමුදා කඳවුරේ සේවක සංඛ්‍යාව මේ වන විට 3000ත් 3500ත් අතර වෙතයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියලු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශප්‍රේමීන් අතුරින් තෝරා ගන්නවුන් වන අතර ඔවුන්ගේ දරු පවුල් සමගම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරේ සේවයට බැඳෙන්නෝ සිය නෑ හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ গুপ্ত ජීවිත ගත කරති. මෙම කඳවුරට එහි 55 වසරක ඉතිහාසය පුරා පටබදින ලද අන්වර්ථ නාමයන් ගණන 27ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක්වත් නොවේ. ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අන්වර්ථ නාමයක් ඇත. ඒ 51 වෙනි කලාපය නොහොත් ඒරියා 51 යන නාමයයි. ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටකවල එන සංකේතමය වටිනාකමක් ඇති මුසාවක්වත් නොයසේනම් විශ්ව රහස් පසුපස යන දැනුම පිපාසිතයන්ගේ සිත්හි මැවෙන ෆැන්ටසියක්වත් ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුද කේන්ද්‍ර ස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතී. මේ ඇමරිකානු අභ්‍යවකාශ ආඥාදායකේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස සිවිල් හෝ සාමාන්‍ය ත්‍රිවිධ හමුදා ගුවන් යානාවලට පිවිසුම ඇසිරූ කලාපයක් කොට ඇත. මා මෙම කඳවුර ගැන සැකවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙරකී කෙස් කෙලින් සිටවන රහස මෙම කඳවුර තුලම ලොවින් සංගවා ඇත්තක් බැවිනි. එහෙත් අනික් සෑම ශිෂ්ටාචාරයේ සොලවන රහසක් මෙන්ම මේ රහසද සියලු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියලු CCTV කැමරා, සියලු M16 රයිෆල, සියලු පරිගණක නිරීක්ෂණ පද්ධතීන් මැඩගෙන මහා ජන සවනට කාන්දු වී තිබේ. එවැනි රහස් සංගවා තැබීම කිසිවිටක සිදු කළ නොහෙන්නේ ඇයිදයි ඔබට මේ කියවන විට වැටහෙනු ඇත. මේකී රහස් කඳවුර තුල පිටසක්වල අතිශය බුද්ධිමත් තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපති පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතරතුර සමීපයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළිදරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි. පිටසක්වල ජීවීහු අතර දුර බැහැර ග්‍රහලෝක ඉපිද ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පණිරුවණක් සරණ ගිය කොට්ටාශයක් වෙති. ඔහු අසම සම මානසික ශක්තියෙන් අතිශයින් බල සම්පන්න ජීවීහු වෙති. සිය දේශක නායකයාට ඔහු තත්තාග සහ නීදෝක් යන නාමයන්ගෙන් අමතති. මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහලෝකවල සිටින බුදුන් සරණ ගිය
විශ්ව බෞද්ධ ප්‍රජාවක් ගැන නොවේද? ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත් මෙවැනි ආගමික රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු පෘථිවි ආගමික දර්ශනයක් Taman හඳුනතැයි ඔවුන් පවසා නැත. මේ එවැනි රහසක් ලොවට කාන්දු පළමු අවස්ථාවයි. බුදු පියාණන්ගේ විශ්වනීයත්වය. තථාගත යනු සිදත් සංගරා ඇජරණට අනුව යථාගත හේවත් සත්‍යගාමී වූ යන්නය. නොයසේනම් සත්‍ය මඟ පිළිපන් යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකල විද විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශනායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ තථාගත යන නාමයෙනි.